අර එක්කෙනෙක්ගේ වීඩියෝ එක දැක්කද ඒක X කියලා සර් කෙනෙක්ව මාකට් කරන සර්වර් යොදාන. උත් ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා හැන්ඩල් කරන්න ඔය කියන ආදියා තමයි. ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂනල් වැඩක් තමයි පාවිච්චි කරලා තිබ්බේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් වලටත් අපි ගැන කියන්න වෙනවා තරම් අපි ප්‍රබලයි. ඒකනේ தත්ත්වය ඉතින්. ඒක ඒක කරන් ගිය දෙන් ඉතින්. මෙහෙමයි. මහ පොළොවට බොරු කරන්න බෑනේ. එතකොට දැන් ඔච්චර විශ්වාස තියනවා කියන පන්තිවල එහෙනම් ඉතින් ඕගොල්ලෝ අයියලා අක්කලෙන් අහලා බලන්න මේ කැම්පස් ගියේ උන්ගේ කාගෙද පන්ති ගිහිලා තියෙන්නේ කියලා. එතකොට හොයාගන්න පුළුවන් ඉතින්. බොහොම සරලයි. දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේ ඉන්නවනේ හොඳට රිසර්ච් ගත්ත අයියලා අක්කලා. උන්ගෙන් අහන්න. එතකොට හම්බ වෙයි. අපි කියන්නේ අපේ පන්තියෙන් 125කට ඒ තියෙනවා කියලා. ඒද අපේ පන්තිය ආපුවෙන් අහගෙන ගියාම ඒ ඕන තරම් හම්බ වෙනවා. එතකොට යම් කෙනෙක් කියනවා නම් ලංකාවේ මෙච්චරක ඒ තියෙන යාගේ ලංකාවේ අහන එකාගේ එයාගේ පන්ති කියලා තියෙන්න ඕනේ. එහෙම නෑ. සරලයි ඉතින්. ඒක හොඳ මේක වාගේ ඕගොල්ලෝ ඉස්කෝලේ ඉන්න මේ හොඳ රිසර්ච් ගත්තා අයලා කියන අහලා බලන්න. අර මම කරපු යක් නෙවෙයි අර මේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් මේ කරපු කවුද ගෑනුලා මේ මෙඩිකෝ කෙනෙක් කරපු වීඩියෝ එකක් මම දැක්කා මේ ඒකේ ළමයා යාගේ බැච්මේට්ලගෙන් අහනවා කාගෙද පන්ති ගියේ කියලා. ඉතින් මගේ නමයි සමිස් එක නමයි විතරයි කියවෙන්නේ. ඒක තමයි මේ මහ පොළොවේ ඇත්ත ඉතින්. අපි බය නැතුව කියන්නේ ඒකනේ. කාට හරි අපේ ගැන්වීම සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා නම් දැන් මේ මොහොතේ කැම්පස් වල ඉන්න ළමයිගෙන් ගිහිල්ලා අහන්න කාගෙද කෙමිස්ට්‍රි පන්ති ගියේ කියලා. එච්චරයි. ඔයාට උත්තරේ හම්බ වෙයි. සමහර පන්ති වල ඉඳලා තියෙනවා ඒ කියන්නේ හොඳ රිසල්ට් එකක් ගනී කියලා හිතිච්ච ළමයිට සර් ළමයාට ගානක් දීලා පන්තිය නවත්ත ගත්ත ඒවත් තියෙනවා. ඒ ළමයානේ කාඩ් එක ගන්නෙ. එහෙම නෙමෙයි සර් මාසිකව ළමයාට ගානක් දෙනවා මගේ පන්ති ඉඳපන් කියලා. නම් ගම් එක කියන්න පුළුවන් වුණා ඉතින්. අන්න එතන තියෙන්නේ. මේකෙත් එහෙම එන කැත තැනක තියෙන්නේ. රට අරන් යනවා කියලා රිසර්ච් එකතු කර ගන්නවා. ෆෝන් දෙනවා කියලා රිසර්ච් එකතු කර ගන්නවා. එතකොට අනිත් පැත්තට අහන්න තියෙන ප්‍රශ්නේ ඔච්චර දඟලන්නේ. ඒ කියන්නේ ළමයෙකුට සල්ලි දීලා පන්තියේ තියාගන්නේ. ෆෝන් එකක් දෙන්නම් ඇවිල්ලා රිසර්ච් කියන්නම් කියලා කියන්නේ. ඉතින් ඔය ඔහොම දඟලන්නේ ළමයින්ට උගන්වන්නද? ඒ try කරන ළමයිට උගන්වන්නද? ගුරුවරයාගේ වැඩේ ඒකනේ. ඒතර මූලික අරමුණ උගන්වන එකද? ඒක බොහොම පැහැදිලිනේ. දැන් මේවා ඔය එක වීඩියෝ කෑලි කපලි වල්ලා එහෙම දාගත්තට මට ප්‍රශ්නයක් නැහැ. මම නම් බය නැහැ. මම මාධ්‍ය වලට බය නැහැ මම. මේ එහෙම සෝෂල් මීඩියා වලින් පුම්පුප් මිනිහෙක් නෙවෙයි මම. අර උන් හිටියත් එක නැතත් එක. ළමයි පපේ පන්තියනේ අපි උගන්නපු හින්දා ඉතින්. අර බලන්න 15 වෙනි ගාන